Now, amor tentium doesn't create actual love. That would be impossible. But it does cause a powerful infatuation or obsession. And for that reason, it is probably the most dangerous potion in this room. අද අපි කතා කරන්න යන්නේ පෝෂන් මාස්ටර්ස්ලා ගැන. පෝෂන් සෑදීම කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒකට වසර ගණනාවක අධ්‍යයනය, ඉවසීම, නිවැරදිව සහ ඒ ශිල්පය වෙනුවෙන්ම ගැඹුරු කැපවීමක් අවශ්‍ය වෙනවා. පෝෂන් නිර්මාණයේ ප්‍රවීණයෙක් වීම ඉතාම දුර්ලභ ජයග්‍රහණයක්. මන්ත්‍ර ශිල්පය හෝ දන්ත සටන් වගේ නෙවෙයි. හොග්වාට්ස් ඉතිහාස පොත්වල සදහටම නම ලියවෙන තරම් ප්‍රසිද්ධියටපත් උනේ පෝෂන් මාස්ටර්ස්ලා 14ක් විතරයි. සමහරු ධනය සහ පිළිගැනීම වෙනුවෙන් පෝෂන් හැදුවා. තවත් සමහරු තමන්ගේ ජීවිතයම මේ ශිල්පයට කැප කළේ ඒකට තිබ්බ ආසාව නිසා. අද අපි මේ වර්ග දෙක ගැනම කතා කරලා ඔවුන් මායාලෝකයට ඉතිරි කරපු බලපෑම ගැන කතා කරමු. අංක 5 හෙක්ටර් ඩැග්වර්ඩ් ග්‍රේන්ජර්. හෙක්ටර් ඩැග්වර්ඩ් ග්‍රේන්ජර් කියන්නේ බ්‍රිතාන්‍යයේ හිටපු වෙනස්ම විදිහේ ඒ වගේම ගෞරවයට පාත්‍ර වෙච්ච පෝෂන් මාස්ටර්ස්ලා කීප දෙනාගෙන් එක්කෙනෙක්. සමහර අනුමාන කරනවා මෙයා හර්මයිනි ග්‍රේන්ජර්ගේ දුරස්ත නායක වෙන්න ඇති කියලා. හැබැයි හර්මයිනිට නම් කවදාවත් මේ සම්බන්ධය තහවුරු කරගන්න බැරි වුණා. ඩැග්වර්ඩ් ග්‍රේන්ජර් වඩාත්ම ප්‍රසිද්ධ වුණේ එයා විසින් ආරම්භ කරපු පෝෂන් මාස්ටර්ස්ව සඳහාම වෙන් වෙච්ච සංගමයක් නිසා. ඒක නම තමයි The Most Extraordinary Society of Potioners කියන එක. මේ සුවිශේෂී කණ්ඩායමට එකතු වෙන්න පුළුවන් වුණේ ඒ කාලේ හිටපු දක්ෂතම මායාකාරයන්ට සහ මායාකාරයන්ට විතරයි. ඔවුන් එකට එකතු වෙලා දියුණු පෝෂන් සෑදීමේ ක්‍රම, මායාමය න්‍යායන් සහ පර්යේෂණාත්මක මිශ්‍රණ ගැන අදහස් හෝමාරු කරගත්තා. ඉතිහාස වාර්තාවල ඩැග්වර්ඩ් ග්‍රේන්ජර්ගේ පෞද්ගලික ජයග්‍රහණ සියල්ලම විස්තර කරලා නැති වුණත් අපි දන්නවා ඔහු ලව් පෝෂන් සෑදීමට ඉතා දක්ෂයෙක් බව. Hello, ladies. Love potions, eh? Yeah, they really do work. Then again, the way we hear it, sis, you're doing just fine on your own. ඔහුගේ කාලේ හිටපු බොහෝ දක්ෂ පෝෂන් මාස්ටර්ස්ලා වගේම ඔහුත් තමන්ගේ නිර්මාණ බරපතල අරගෙන හෝ ඉහළ මිලකට විකුණන්න ඇති. අංක 4 ටිල්ඩන් ටූට්ස්. ටිල්ඩන් ටූට්ස් කියන්නේ දක්ෂ පෝෂන් මාස්ටර් කෙනෙක් විතරක්ම නෙවෙයි. ඔහු දක්ෂ ව්‍යාපාරිකයෙක්. හැරි පොටර් හොග්වාට්ස් වලට යනකොට ටූට්ස් ශාකවේදියෙක් සහ ගුවන්විදුලි නිවේදකයෙක් විදිහට පුළුල්ව ප්‍රසිද්ධ වෙලා හිටියේ. ඔහු මායාකාරයන්ගේ ගුවන්විදුලි ජාලයේ ජනප්‍රිය වැඩසටහනක් මෙහෙයුවා. ඒකේ නම තමයි ටූට්ස් ෂූට්ස් ඇන්ඩ් රූට්ස්. මේ වැඩසටහනේදී ඔහු බ්‍රිතාන්‍ය පුරා හිටපු ශ්‍රාවකයන්ගෙන් ගෙවතු වගාව සහ මායාමය ශාක සම්බන්ධ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නා. ඔහුගේ වැඩසටහන ජනප්‍රියත්වය නිසා ටිල්ඩන් ඒ කාලේ හිටපු ප්‍රසිද්ධම පෝෂන් මාස්ටර් කෙනෙක් වෙන්න ඇති. ශ්‍රාවකයන් තමන්ගේ ප්‍රශ්න බකමුණන් අත එව්වා. ටිල්ඩන් මායාමය ශාක සහ පෝෂන් අමුද්‍රව්‍ය ගැන තමන්ගේ දැනුම පාවිච්චි කරලා ප්‍රායෝගික විසඳුම් ලබා දුන්නා. උදාහරණ විදිහට ශ්‍රාවකයෙකුගේ ෆ්‍රිටර්බ්ලූම් ශාකයක් මැරෙන්න පටන් ගත්තාම ටිල්ඩන් උපදෙස් දුන්නේ ප්‍රොඩියුසින් පෝෂන් සහ ට්‍රීජෙමිනේෂන් පෝෂන් එකට එකතු කරලා ඒ ශාකය නැවත යටා තට්ටුවට පත් කරගන්න කියලා. තවත් අවස්ථාවක ඔහු හොංක් ගාන ඩැෆොඩිල් මල් පාලනය කරන හැටි ගැන කතා කරා. ඔහුගේ පෝෂන් වැඩ සහ ගුවන්විදුලි සාර්ථකත්වය නිසා ටිල්ඩන් ඔහුගේ කාලේ හිටපු ධනවත්ම පෝෂන් මාස්ටර් කෙනෙක් බවට පත් වුණා. ඔහු විවාහ වුණේ ඩේසි හුකුම් එක්ක. ඇයත් පෝෂන් මාස්ටර් කෙනෙක්. එක පාරක් එයා මගල්ස්ලගේ ජීවිත ගැන ලේඛනගත කරන්න අවුරුද්දක් පුරාවටම මායාවෙන් තොරව ජීවත් වෙන්න තීරණය කරා. අංක 3 ෆ්ලීමන්ට් පෝටර්. නිතරම නම වැරදිට ලියවෙන ෆ්ලීමන්ට් පෝටර් කියන්නේ හැරි පොටර්ගේ පියාගේ පැත්තෙන් සීයා. 1910ට පෙර ඉපදුණු ෆ්ලීමන්ට් පෙවරර් පවුලෙන් පැවතෙන්නෙක්. ඔහු සාම්ප්‍රදායික පිරිසිදු ලේ පරම්පරාවක සමාජිකයෙක්. එයාට කලින් පරම්පරා ගණනාවක වගේම එයත් හොග්වාට්ස් වලට ගියා. එහිදී එයා ඉක්මනින්ම දන්ත සටන් වලට දක්ෂයෙක් වුණා. ඒකට ප්‍රධාන හේතුව උනේ අනිත් ළමයි එයාගේ අමුතු නමට විහිළු කරපු එක. හොග්වාට්ස් වල ඉන්න කාලෙදිම ෆ්ලීමන්ට් පෝෂන් සෑදීම ගැන ගැඹුරු උනන්දුවක් ඇති කරගත්තා. උපාධිය ගත්තට පස්සේ ඔහු විප්ලවීය හිසකෙස් නිෂ්පාදනයක් නිර්මාණය කරා. ඒ තමයි ස්ලීකිසීස් හෙයා පෝෂන් එක. මේ ප්‍රතිකර්මය පාවිච්චි කරලා කොච්චර දරදඬු කොණ්ඩයක් වුණත් කෙලින් කරගන්න පුළුවන් වුණා. ඒක අතිශයින්ම සාර්ථක වුණා. ෆ්ලීමන්ට්ගේ ව්‍යාපාරය ජාත්‍යන්තරව පැතිරුණා.
මේ පෝෂණ එක නිසා ලැබුණු ලාභය නිසා පෝටර් පවුලේ ධනය 4 ගුණයකින් වැඩි වුණා. මේ ධනය පසුව එයාගේ පුතා ජේම්ස්ටත් අන්තිමේදී හැරියටත් උරුම වුණා. සිරියස් බ්ලැක් ඔහුගේ ප්‍රියෝ බ්ලඩ් පවුලෙන් පැනලාම ෆ්‍රීමොන්ට් සහ ඔහුගේ බිරිඳ යුෆීමියා පෝටර් ඔහුව බොහොම ආදරෙන් තමන්ගේ ගෙදරට පිළිගත්තා. කනගාටුවට කරුණු තමයි ජේම්ස් ලිලි එවන්ස්ව විවාහ කරගෙන වැඩි කාලයක් යන්නට කලින් ෆ්‍රීමොන්ට් සහ යුෆීමියා දෙන්නටම ඩ්‍රැගන් පොක්ස් රෝගය හැදිලා මිය ගියා. අංක 2 ආසීනියස් ජිග. ආසීනියස් ජිග කියන්නේ නූතන මායා ඉතිහාසයේ හිටපු බලවත්ම පෝෂන් මාස්ටර්ස්ලාගෙන් කෙනෙක්. විවිධ මායාමය විෂයන් වලට ශාස්ත්‍රීය දායකත්වය ලබා දුන්නත් ඔහු වඩා ප්‍රසිද්ධ වෙන්නේ ඔහු ලියපු පොත් දෙකක් නිසා. ඒ තමයි Magical Draft and Potions පොත සහ The Potion Poser කියන පොත. ඔහුගේ මේ කෘති හොග්වාර්ට්ස් වල සම්මත පෙළපොත් බවට පත් වෙනවා. ජිග Transfiguration Today වගේ ගෞරවනීය සංග්‍රහවලට ලිපි ලිව්වා. ඒ ලිපිවලදී ඔහු ලයිකෙන්ට්‍රොපි වගේ මායාමය තත්ත්වයන් සහ ඒ හා සම්බන්ධ පරිවර්තනයන් ගැන විශ්ලේෂණාත්මකව කරුණු දැක්වුවා. හැරි රොන් සහ හර්මයිනි සෙවරස් ස්නේප් යටතේ පෝෂන් විෂය ඉගෙන ගන්නකොට ඔවුන් නිතරම පැවරුම් සඳහා ජිගර්ගේ පෙළපොත පාවිච්චි කරා. ජිග මෝන්ස්ටෝන් වගේ සංකීර්ණ අමුද්‍රව්‍ය ගැන විස්තරාත්මකව ලිව්වා. ඒ වගේම ජිග වසවර්ග සඳහා ප්‍රතිවිෂ, ගෙඩිසුව කරන ප්‍රතිකර්මය, අමතක වීමේ ප්‍රතිකර්ම, නින්ද ගන්වන ප්‍රතිකර්ම වගේ දේවල් සඳහා වට්ටෝරුත් විස්තර කරා. ඔහු පෞද්ගලිකව නිර්මාණය කරපු පෝෂන් මොනවද කියලා අපි හරියටම දන්නේ නැති වුණත් ඔහුගේ ශාස්ත්‍රීය බලපෑම පෝෂන් මාස්ටර්ස්ලගේ පරම්පරා ගණනාවක් හැඩගැන්වුවා. අංක 1 සිග්මන්ඩ් බජ්. සිග්මන්ඩ් බජ් කියන්නේ සමහර විට මායා ඉතිහාසයේ හිටපු අద్භූතම සහ බුද්ධිමත්ම පෝෂන් මාස්ටර්ස්ලගෙන් කෙනෙක්. 16 වන ශතවර්ෂයේ ඉපදිච්ච බජ් පොඩි කාලේ ඉඳලම දිව්‍යමය ඖෂධ ගැන දැඩි ආසාවකින් හිටියා. හැබැයි මේ උන්මාදය නිසාම ඔහු සම වයසේ අය අතර අප්‍රසාදයට ලක් වුණා. ඔහුට ළමා කාලයේදී දරුණු හිරිහැර විඳින්න සිද්ධ වුණා. ඔහුගේම මව්පව ඔහුව ෆංගස් ෆේස් කියලා නින්දා සහගත අනුවර්ත නාමයක් පත බැන්දා. ඉතිහාස වාර්තාවලට අනුව ඔහු ඔහුගේ ආච්චිට වඩාත් සමීප වෙලා හිටියත් ඔහුගේ අඩු ආත්ම අභිමානය ඒ සම්බන්ධතාවලටත් බාධා ඇති කරා. මේ වේදනාකාරී හැදී වැඩීම මැද්දේ වුණත් බස්ට ඔහුගේ ආච්චිගෙන් පෝෂන් සෑදීමේ ආසාව උරුම වුණා. හොග්වාර්ට්ස් වලදී ඔහු ඉතාමත් දක්ෂයෙක් බව ඉක්මනින්ම ඔප්පු කරා. 3 වෙනි 4 වෙනි වසර වෙනකොට ඔහු ගුරුවරුන්ගේ අමුද්‍රව්‍ය මිනුම් සහ පෝෂන් හදන ක්‍රම පවා නිවැරදි කරන්න පටන් ගත්තා. ඔහුට උගඩෝ කොල්ඩෝ ස්ටෝරෙට්ස් වගේ අනිත් මායා පාසල් තරඟවදින අන්තර් පාසල් පෝෂන් ශූරතාවලයට සහභාගී වෙන්න ලොකු උනන්දුවක් තිබුණා. හැබැයි ඔහු ඒකට අවසර ඉල්ලුවාම හොග්වාර්ට්ස් විදුහල්පති ඒක ප්‍රතික්ෂේප කරේ ඔහු වයසෙන් අඩුයි කියලා. මේක නිසා කෝපයට සහ කලකිරීමට පත්වෙච්ච බජ් හොග්වාර්ට්ස් එකෙන් අයින් වෙලා තනියම පෝෂන් ශිල්පය හදාරන්න පටන් ගත්තා. ප්‍රසිද්ධිය සහ ධනය ලබාගත්තු අනිත් පෝෂන් මාස්ටර්ස්ලා වගේ නෙවෙයි. සිග්මන්ඩ් ජීවත් වුණේ හුදකලාව. ඔහුට විඳින්න වුණු මානසික පීඩන නිසා ඔහු අනිත් අයව අවිශ්වාස කරා. ඔහු මේ යන කලින් තමන්ගේ ලෙජෙන්ඩරි පොත සම්පූර්ණ කරා. ඒ තමයි The Book of Potions. ඒ වගේම බජ් අවතාරයක් විදිහට ආපහු ආවේ නැතත් කියවෙන්නේ ඔහුගේ පෞරුෂයේ මායාමය සලකුණක් ඒ පොත ඇතුළේ තාමත් රැඳිලා තියෙනවා කියලා. ඉතින් මේට අමතරව පිළිගැනීමට ලක්විය යුතු තවත් පෝෂන් මාස්ටර්ස්ලා කීප දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි අපි හැමෝම දන්න හොරස් ලගොන්. හොග්වාර්ට්ස් හිටපු මේ ආකර්ශනීය ප්‍රොෆෙසර් මිස්ටර් වසවර්ගවල ප්‍රතිවිෂ නිර්මාණය කිරීමේ දක්ෂයෙක්. ඒ දක්ෂතාවයට ගැම්බ්ලෝ එක සහ දියුණු මායාමය න්‍යායන් ගැන ගැඹුරු අවබෝධයක් අවශ්‍ය වුණා. ඒ වගේම ඔහු මෙතෙක් බිහි වෙච්ච තවත් විශිෂ්ට පෝෂන් මාස්ටර් කෙනෙක් වෙච්ච සෙවරස් ස්නේප්ගේ ගුරුවරයෙකුත් වුණා. Who's the Half-Blood Prince? Who? That's what it says right here. This book is property of the Half-Blood Prince. ඉතින් අපි මතක් කරන්න ඕන ඊළඟ කෙනා තමයි සෙවරස් ස්නේප්. ශිෂ්‍යයෙක් විදිහට සෙවරස් ස්නේප් තමන්ගේ පෙළපොතේ තිබ්බ උපදෙස් නැවත ලියලා ඒව වැඩි දියුණු කරා. ඔහුට පොලිජුස් පෝෂන් එක වගේ දේවල් සූඳින් විතරක් අඳුර ගන්න පුළුවන් වුණා. ඒ වගේම ස්නේප්ට මාලෝගයන්ගේ මුද්දෙන් ආපු මාරාන්තික ශාපයේ වේගය අඩු කරන ප්‍රතිකර්මයක් නිර්මාණය කරන්න පුළුවන් වුණා. ඒකෙන් ඩම්බල්ඩෝගේ ජීවිතය අවුරුද්දකට ආසන්න කාලයක් දික් කරගන්න පුළුවන් වුණා. ඉතින් මේ ටික මැති සෙවරස් ස්නේප් කොච්චර දක්ෂ පෝෂන් මාස්ටර් කෙනෙක්ද කියලා කියන්න. අවසාන වශයෙන් අපිට කතා කරන්න තියෙන අනිත් පෝෂන් මාස්ටර් තමයි ලෝඩ් වොල්ඩමෝට්. ලෝඩ් වොල්ඩමෝට් කියන්නේ ඇත්තටම ගොඩක් දක්ෂ පෝෂන් මාස්ටර් කෙනෙක්. ඔහු තමන්ගේ ශරීරය නැවත ලබා ගන්න රීජෙනරේෂන් පෝෂන් එක හදන්න පීටර් පෙටිග්‍රූට පියවරෙන් පියවර මඟ පෙන්වුවා.
ඒවගේම ඔහුගේ එක හෝක්‍රොක්ෂක ආරක්ෂා කරන්න ඉතාමත් බලවත් පෝෂණ එකක් වෙන ඩ්‍රින්ක් ඔෆ් ඩිස්පය එහෙමනත්තං එමරල් පෝෂණ එක විශාල ප්‍රමාණයක් නිර්මාණය කර. ඉතින් ගොඩත් තැන්වල සඳහන් වෙලව මේ රීජනරේෂන් පෝෂණ එක කියන්නේ බෝල්ඩමෝට් විසින්ම නිර්මාණය කරු පෝෂණ එකක් කියලා. ඉතින් ඒකත් ඇති හොඳටම බෝල්ඩමෝට්ගේ පෝෂන් හැකියාව ගැන අවබෝධයක් ලබාගන්න. මීට අමතරව අපි අවධානය යොමු කරන්න ඕන තවත් බොහොම පෝෂන් මාස්ටර්ස්ලා ඉන්නවා. අපි ඒගොල්ලෝ ගැනත් අනිවාර්යයෙන්ම ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු. ඉතින් ඔයාලා හිතනවා නම් සෙවරස් ස්නේප් වගේ චරිතයක් ඇයි මේ ලිස්ට් එකේ හොඳම 5 දෙනා අතරට ආවේ නැත්තේ කියලා. ඇත්තටම මේ ලිස්ට් එකේ මම කතා කරපු පෝෂන් මාස්ටර්ස්ලා කරපු ගොඩක් ඒව ගැන අපි දන්නේ නැති වුණත් මේගොල්ලන්ගේ පෝෂන් හැකියාව ඇත්තටම අතිවිශිෂ්ටයි. මම වීඩියෝ එකේ මුලදී කිව්වාගේ මායා ඉතිහාසයේ නම ලියන්න පුළුවන් වෙච්ච අතලොස්සක් පෝෂන් මාස්ටර්ස්ලා කීප දෙනාගේ හොඳම 5 දෙනා තමයි මේ 5 දෙනා. ඒකෙන් කියවෙන්නේ සෙවරස් ස්නේප් හොරස් ලගොන් කියන්නේ සාපේක්ෂව දුර්වල පෝෂන් මාස්ටර්ස්ලා කියලා. ඒගොල්ලොත් අනිවාර්යයෙන්ම මේගොල්ලොත් එක්ක කරටකර ඉන්නවා. ඉතින් අපි මේ ගැන තව ඉස්සරහට අලුත් වීඩියෝ එකකින් කතා කරමු. අදට මට කතා කරන්න තියෙන මෙච්චරයි. ඉතින් අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවනම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. SL Mind Hub එක තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා notification on කරලා තියාගන්න. එතකොට මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙනකම් Mischief Managed.